විශාල ගෙදරක තනියම ජීවත් වීම පිටින් බලන කෙනෙකුට පෙනෙන්නේ රජ සැපක් විදිහට. ඒත් ඒ බිත්ති හතර ඇතුලේ තියෙන පාළුව දන්නේ මම විතරයි. මගේ නම නාමලි. වයස අවුරුදු 35ක්. අවුරුදු 35ක් කියන්නේ ගෑනු කෙනෙක් වයසට යන කාලයක් නෙවෙයි. හරියටම කිව්ව ගැහැණියකගේ ඇඟපත පිපිලා ජීවිතය ගැන ආසාවල් උපරිමයෙන්ම දැනෙන කාලයක්. මගේ මහත්තයා සුරේෂ් ඉන්නේ ඉතාලියේ. එයා රට ගිහින් දැන් අවුරුදු 5ක් විතර වෙනවා. මුල් කාලේ නම් මාසෙකට සැරයක්වත් එනවා කිව්වට වැඩත් එක්ක එයාට එන්න විදිහක් නැහැ. වීඩියෝ කෝල් එකකින් මූණ බලලා කෑවද බිව්වද කියලා අහලා ඉවර කරන ඒ විනාඩි 10 ඇරුණම මට පිරිමියෙක්ගේ උණුසුමක් ආදරයක් ලැබුණේ නැහැ. ඔය අතරේ තමයි දවසක් මගේ පාසල් කාලේ යාළුවෙක් වුණු කාන්ති මට කතා කළේ. නාමලි මට ලොකු උදව්වක් ඕනේ. කියන්න කාන්ති මොකක්ද වෙන්න ඕනේ? මම ඇහුවේ සාමාන්‍ය විදියට. මේකයි මගේ ලොකු පුතා මලිත්. එයාගේ අන්තිම විභාග ටික තියෙන්නේ ඔයාලගේ ගෙවල් පැත්තේ එක්සෑම් සෙන්ටර් එකක. අපේ ගෙදර ඉඳන් යන්න ගොඩාක් වෙලා යනවා. අනේ දවස් 4-5ක් ඔයාලගේ ගෙදර යව නතර කරගන්න පුළුවන්ද? මම එකපාරටම හා කිව්වා. මොකද මේ පාළු ගෙදරට කවුරු හරි එන එකත් මට ලොකු සතුටක් වුණා. මලිත් පුතාව මම දැකලා තිබුණේ පොඩි කාලේ. දැන් එයාට වයස 25ක් විතර ඇති. කොල්ලෙක් ගෙදර ඉන්න එක මටත් ආරක්ෂාවක්නේ. ඉරිදා හවස කාන්ති මලිත් එක්ක අපේ ගෙදර ආවා. කාර් එකෙන් බහැපු මලිත් දිහා මම බලාගෙන හිටියේ පුදුමයෙන්. එදා දැකපු පොඩි කොල්ලා නෙවෙයි දැන් ඉන්නේ. උස මහත හැඩි දැඩි තරුණයෙක්. ක්‍රිකට් ගහලාද කොහෙද හොඳට ඇඟපත හැදිලා තලෙලු පාටට දිලිසෙනවා. එයා මන් දිහා බලලා hina වුණාම මගේ හිතේ අමුතු ගැස්මක් ඇති වුණා. ආන්ටි කොහමද? එයාගේ කටහඬ ගැඹුරුයි. පිරිමි කටහඬ මේ කේ ඇතුලේ ඇහුනේ කොච්චර කාලෙකින්ද? මම හොඳින් පුතා එන්න ඇතුළට. මම එයාව පිළිගත්තා. කාන්ති එදාම රෑ පිටත් වුණා. නාමලි මුඩ පාඩම් කරන්න ඕන නිසා තමයි මේ නැවැත්තුවේ. ඔයාට කරදරයක් නෑ නේද? යන්න කලින් කාන්ති ඇහුවා. අපෝ නෑ කාන්ති මටත් මේ තනියම ඉන්න එකේ පාළුයි. පුතා ඉන්න එක මටත් හොඳයි. මම කිව්වේ අවංකවමයි. ඒත් ඒ වෙලාවේ මගේ හිතේ යටින් පොඩි චංචල ගතියක් තිබුණා. මලිට මම දුන්නේ පහළ තියෙන කාමරේ. එයා ආපු වෙලාවේ ඉඳන් හරිම විනීතයි. රැට කෑම කන වෙලාවේ එයා මන් දිහා බලලා hina වුණා. ආන්ටි උයපු චිකන් කරිය නම් මාර රහයි. අම්මෝ උයනවට වඩා රහයි. එයා එහෙම කියද්දි මට දැනුනේ ලොකු සතුටක්. කාලෙකින් කෙනෙක් මගේ කෑමක් අගය කළා. ඇත්තද පුතා? ඇතිතරම් බෙදාගෙන කන්න. මම එයාගේ පිකාට තව චිකන් කෑල්ලක් බෙදුවා. එතකොට මගේ අත එයාගේ අතේ ගෑවුණා. මලිත්ගේ අතේ රස්නේ මට දැනුණා. මම ඉක්මනට අත අරගත්තා. ඊළඟ දවස් දෙකේම එයා විභාගෙට ගියා. හවසට ඇවිත් කාමරයට වෙලා පාඩම් කළා. මම වෙලාවෙන් වෙලාවට එයාට තේ එක කෑමක් හදලා දුන්නා. මම එයාට සලකද්දි මට දැනුනේ මම අම්මා කෙනෙක්ට වඩා බිරිඳක් වගේ එයාගෙන බලනවා කියලයි. මම මේ සිතුවිල්ල ගැන මටම දොස් පවර ගත්තා. නාමලි උඹට පිස්සුද? එයා උඹේ යාළුවගේ පුතා. මම මටම කියාගත්තා. ඒත් මගේ හිත පාලනය කරගන්න අමාරු වුණා. මලිත් බාත්රූම් එකෙන් නාගෙන එද්දි තුවාය ඇඳගෙන ඉන්න හැටි දැක්කම මගේ ඇස් එයාගේ පපුව දිහාට නිකම්ම ඇදිලා ගියා. එයාගේ ශක්තිමත් බාහුව පපුවේ තියෙන රෝම මගේ ඇඟ ඇතුලේ නිදාගෙන හිටපු හැඟීම් අවදි වෙන්න ගත්තා. මම දැක්කා මලිත් උනත් මන් දිහා හොරෙන් බලනවා. මම ගෙදරට අඳින්නේ සාමාන්‍ය ගවුම්. සමහර වෙලාවට මම නැමිලා වැඩ කරද්දි එයා මන් දිහා බලාගෙන ඉන්නවා මට දැනෙලා තියෙනවා. තුන්වෙනි දවසේ රෑ ලොකු වැස්සක් පටන් ගත්තා. විදුලිය කොටනවා, කොරවනවා. රෑ 10ට විතර මම කුස්සියේ වැඩ ඉවර කරලා සාලෙට එද්දි මලිත් සාලේ වාඩි වෙලා හිටියා. එයා පොතක් බලනවා වගේ පෙනුනට එයා හිටියේ කල්පනාවක. පුතා තාම නිදි නැද්ද? හෙට පේප එකක් නේද? මම ඇහුවා. ඔව් ආන්ටි. ඒත් මේ වැස්ස නිසා නිින්ද යන්නේ නැහැ. එයා පොත වහලා මන් දිහා බැලුවා. ආන්ටිට නිින්ද යන්නේ නැද්ද? මට නිින්ද යන්නේ නැහැ පුතා. පුරුද්දට වගේ ඇහැරීගෙන ඉන්නවා. මම එයා ඉස්සරහා පුටුවේ වාඩි වුණා. මම ඇඳගෙන හිටියේ රැට අඳින තරමක් තුනී නයිටියක්. ඒකෙන් මගේ ඇඟේ හැඩේ හොඳට පේනවා කියලා මම දැනගෙන හිටියා. අපි ටික වෙලාවක් යනකම් මොකුත් කතා කළේ නෑ. වැස්සේ සද්දේ විතරයි. එක පාටම ලොකු හෙනයක් එක්ක කරන්ට් එක ගියා.
මුළු ගේම කළුවර වුණා. අයියෝ කරන්ට් එක ගියා. මම බයෙන් වගේ කිව්වා. බය වෙන්න එපා ආන්ටි මම ඉන්නවනේ. මලිත්ගේ කටහඬ මගේ ළඟින්ම ඇහුණා. එයා ෆෝන් එකේ ටෝච් එක දැම්මා. ඉටිපන්දමක් හොයාගන්න ඕනේ. මම පුටුවෙන් නැගිටින්න හැදුවා. ඒත් මගේ කකුල පුටුවේ වැදිලා මම ඉස්සරහට විසි වුණා. මම හිතුවේ මම බිම වැටෙයි කියලා. ඒ ශක්තිමත් ඈතකින් මාව අල්ලගත්තා. මලිත් මාව එයාගේ ඇඟට හේතු කරගෙන හිටියා. අන්ධකාරෙ මැද ෆෝන් එකේ එළියේ මම දැක්කේ එයාගේ තිරිසන ඇස් දෙක. අපි දෙන්න හිටියේ ගොඩාක් ළඟින්. එයාගේ හුස්ම මගේ මූණට වැදුනා. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහුණා. මට ඕන නම් එතනින් අයින් වෙන්න තිබුණා. ඒත් මගේ කකුල් පණ නැති වෙලා වගේ තිබුණේ. ආන්ටි පරෙස්සමින් එයා මිමිනුවා. ඒත් එයා මාව අතෑරියේ නෑ. එයාගේ අතක් මගේ ඉනවටේ එතිර තිබුණා. ඒ මගේ මුළු ඇඟම පුච්චගෙන ගියා වගේ දැනුණා. මලිත් මගේ කටින් පිට වුණේ කෙදිරිල්ලක් වගේ සද්දයක්. ආන්ටි ඔයාට තනි නැද්ද? එයා මගේ ඇස් දිහාම බලාගෙන ඇහුවා. අංකල් මේ වගේ ලස්සන කෙනෙක්ව දාලා කොහොම ඉන්නවද මන්දා? එයාගේ වචන ටික මගේ හිතේ තිබ්බ බැම්ම කැඩුවා. අවුරුදු ගාණක් තිස්සේ මම හිර කරගෙන හිටපු හැඟීම් එළියට පැන්නා. මම දන්නේම නැතුව මගේ අත් දෙක එයාගේ බෙල්ල වටේ යවුණා. මට හරි පාළුයි මලිත්. මට ගොඩාක් පාළුයි. මම එයාගේ පපුවේ ඔළුව ගහගත්තා. මට ඇඬුණා. මලිත් මාව තවත් අදින් තුරුල් කරගත්තා. අඬන්න එපා ආන්ටි මම ඉන්නවනේ. එයා මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ ඉස්සුවා. ඊළඟ මොහොතේ එයාගේ මගේ එක යාවුණා. ඒක හරිම ආවේගශීලී. අවුරුදු ගාණක් තිබහෙන් හිටපු කෙනෙක්ට වතුර උගුරක් ලැබුණා වගේ මම ඒ පහස වින්දා. මට අමතක වුණා එයා මගේ යාළුවගේ පුතා කියලා. මට අමතක වුණා මම විවාහක ගැහණියක් කියලා. මට ඕන වුණේ මේ වෙලාවේ මේ පිරිමියාගේ පහස විතරයි. එයාගේ තරුණ ජවයේ එයාගේ උණුසුම මාව මත් කළා. කරන්ට් එක ආවේ නෑ. ඒත් අපිට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. එයා මාව වඩාගෙන වගේ මගේ කාමරයට එක්කගෙන ගියා. ඇඳ උඩට වැටුණු අපි දෙන්න අතරේ තිබුණු වයස් පරතරය සමාජ සම්මතයන් ඔක්කොම ඒ වැස්සත් එක්කම හේදිලා ගියා. එදා රෑ මම වින්දේ මගේ ජීවිතේ කවදාවත් නොලබපු සතුටක්. මලිත් හරිම දක්ෂයි. එයා මගේ ඇඟේ අඟලක් නෑර ආදරය කළා. මගේ හිතේ තිබුණ දුක, පාළුව, වේදනාව ඔක්කොම එයාගේ ආදරේ ඉස්සරහා දිය වෙලා ගියා. මමත් එයාට ඕන විදියට ඉඩ දුන්නා. මගේ ඇතුලේ හිර වෙලා හිටපු ගැහණිය එදා රෑ නිදහස් වුණා. අපි දෙන්න එකිනෙකාගේ පහස ලැබමින් එකිනෙකාගෙන් සතුටු වුණේ හෙටක් නෑ වගේ. එයාගේ තරුණ ශක්තිය මාව පුදුම කළා. සුරේෂ්ගෙන්වත් මම කවදාවත් නොලබපු තෘප්තිය මම මලිත්ගෙන් ලැබුවා. පහුවදා උදේ ඇහැරෙද්දි මලිත් හිටියේ මගේ ළඟම නිදාගෙන. එයාගේ අතක් මගේ ඇඟ උඩ. මම එයා දිහා බලාගෙන හිටියා. මට පසුතැවීමක් දැනුනේ නෑ. මට දැනුනේ සැනසීමක්. වැරැද්දක් වුණත් ඒක මගේ ආත්මයට ඕන වෙලා තිබුණු දෙයක්. ඉතිරි දවස් දෙකේ අපි හැසිරුනේ අලුත බැඳපු ජෝඩුවක් වගේ. මලිත් විභාගෙට යන වෙලාව ඇරුණම අනිත් හැම වෙලාවෙම හිටියේ මාත් එක්ක. අපි එකට කෑවා, එකට නෑවා, එකට නිදාගත්තා. මගේ මුළු කේම ආයිත් පිරුණා වගේ දැනුණා. මගේ මූණට අලුත් එළියක් ඇවිත් කියලා කණ්ණාඩියෙන් බලද්දි මටම තේරුණා. අන්තිම දවසේ මලිත් යන්න ලෑස්ති වුණාම මට දරා ගන්න බැරි දුකක් ආවා. කාන්ති ඇවිත් එයාව එක්කන් යන්න හදද්දි මම අමාරුවෙන් hina වෙලා හිටියා. නාමලි thank you පුතා බලාගත්තට. මූ කරදරයක් කළේ නෑනේ? කාන්ති ඇහුවා. නෑ කාන්ති මලිත් හරි හොඳ ළමයා. මම මලිත් දිහා බැලුවා. එයා මට රහසින් ඇහැක් ගැහුවා. මම ආයි එන්නම් ආන්ටි පාඩම් කරන්න නිදහස් තැනක් ඕන වුණාම. මලිත් කිව්වේ කාන්තිට නොතේරෙන තේරුමක් ඇතුව. එයාලා ගියාට පස්සේ මම ආයිත් ඒ ලොකු ගෙදර තනි වුණා. ඒත් කලින් වගේ මට පාළුවක් දැනුනේ නෑ. මොකද මගේ හිතේ සහ ගතේ අලුත් මතකයන් ගොඩාක් තිබුණා. මම දන්නවා මලිත් ආයි එනවා කියලා. එදාට ආයිත් මේ ගෙදර වසන්තේ එනවා. සමාජයේ මොනවා කිව්වත් මගේ හිත ඉල්ලන දේ, මගේ ඇඟේ ඉල්ලන දේ මට ලැබුණා. ඒ ඇති. මම බැල්කනියට වෙලා ඈත යන කාර් එක දිහා බලාගෙන හිටියා. මගේ දෙතොල් අතර මලිත්ගේ සුවඳ තාම රැඳිලා තියෙනවා වගේ මට දැනුණා. වැරැද්දක් වුණත් ඒක සුන්දර වැරැද්දක්.
මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.